ලංකා ඉතිහාසය ගැන කතා කරද්දී අපිට වීර චරිත ගොඩක් හමු වෙනවා. ඒ වීර චරිත අතරින් එක්තරා සුවිශේෂී වීර චරිතයක් තමයි කොණප්පු බණ්ඩාර කියලා කියන්නේ. කොණප්පු බණ්ඩාර කියන නම ගොඩක් දෙනෙක්ට නුවර වුණාට පළමුවන විමලධර්ම සූරිය කියන නම නම් හැමෝටම පුරුදු වෙති. කොණප්පු බණ්ඩාර කියන චරිතය. එහෙමත් නැත්නම් පළවෙනි විමලධර්ම සූරිය රජු ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 1565 දී වීරසුන්දර බණ්ඩාර සෙනවියාට සහ ඔහුගේ බිසවට පුත් කුමාරයෙක් ඉපදෙනවා. ඔහු තමයි මේ කොණප්පු බණ්ඩාර කියලා කියන්නේ. තම පියාණන් වගේම එඩිතර කෙනෙක් වුණු කොණප්පු බණ්ඩාර අස්ගිරි විහාරයේ භික්ෂූන්ගෙන් තමයි ශිල්ප ශාස්ත්‍ර සියල්ලම ඉගෙනගෙන තියෙන්නේ. ඒ වගේම ඉලංගේරාල කියන සටන්කරුවගෙන් තමයි යුද ශිල්පය පිළිබඳ සියලු දැනුම ලබාගෙන තියෙන්නේ. පළමුවන විමලධර්ම සූරිය රජු පස්සේ කාලෙක අති දක්ෂ සටන්කරුවෙකු බවට පත්වෙන්න මේ ඉලංගේරාල කියන සටන්කරුවාගේ මඟ පෙන්වීම හේතු වුණා කිව්වොත් හරියටම හරි. කොණප්පු බණ්ඩාර කියන චරිතය කරලියට එන්න එවකට සීතාවක රාජධානියේ සහ උඩරට රාජධානියේ තිබ්බ දේශපාලන ගැටුම් හේතු වුණා කිව්වොත් හරි. මොකද මායාදුන්නේ රජුගෙන් පස්සේ සීතාවක රජකමට පත් වුණේ සීතාවක රාජසිංහ රජතුමා. ඒ කාලේ උඩරට රාජධානියේ රජු විදිහට කටයුතු කළේ කරලියද්දේ බණ්ඩාර කියන රජු කෙනෙක්. සීතාවක රාජසිංහ රජතුමා කරලියද්දේ බණ්ඩාර රජුගේ දියණිය වෙච්ච කුසුමාසන දේවියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒත් එම විවාහ යෝජනාවට කරලියද්දේ බණ්ඩාර රජු අකමැති වෙනවා. නමුත් එම ක්‍රියාව නිසා සීතාවක රාජසිංහ රජතුමා කරලියද්දේ බණ්ඩාර සමග වෛර බැඳ ගන්නවා. පස්සේ කාලෙක කරලියද්දේ බණ්ඩාර රජු කතෝලික ආගම වැළඳ ගන්නවා. ඒ පෘතුගීසීන්ගේ ඉගැන්වීමට අනුව කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. උඩරට රජතුමා කතෝලික ආගම වැළඳගත් නිසා උඩරට සිංහල ජනතාව කරලියද්දේ බණ්ඩාර රජුට එරෙහි වුණා. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත සීතාවක රාජසිංහ රජතුමා උඩරට ආක්‍රමණය කළා. කරලියද්දේ බණ්ඩාර කතෝලික ආගම වැළඳගත් නිසා ඔහු ගැන දැඩි කලකිරීමෙන් හිටපු වීරසුන්දර බණ්ඩාර සෙනවියා එහෙමත් නැත්නම් කොණප්පු බණ්ඩාරගේ පියා සීතාවක රාජසිංහ රජුගේ සේනාව සමග එකතු වුණා. ඒ නිසා සීතාවක රාජසිංහ රජතුමාට පහසුවෙන්ම උඩරට අල්ලගන්න පුළුවන් වුණා. සීතාවක රාජසිංහ රජතුමා උඩරට රාජධානිය යටත් කරගත්තයින් පස්සේ එහි බලය වීරසුන්දර බණ්ඩාර සෙනවියාට එහෙමත් නැත්නම් කොණප්පු බණ්ඩාරගේ පියාට පවරලා ආයෙත් සීතාවක බලා ගියා. ඒත් පස්සේ කාලෙක අරිට්ටකේ වෙඬු කියන කපටි හින්දු බ්‍රාහ්මණ පූජකයාගේ බසට රැවටිච්ච සීතාවක රාජසිංහ රජතුමා හින්දු ආගම වැළඳ ගන්නවා. ඊට පස්සේ සීතාවක රාජසිංහ රජතුමාත් බුද්ධ ආගමට එරෙහිව කටයුතු කිරීම නිසා බෞද්ධ ජනතාව අතර දැඩි පිළිකුලට එතුමාත් ලක් වෙනවා. ඒ කාලේ මහනුවර රාජධානිය භාරව හිටපු වීරසුන්දර බණ්ඩාර සෙනවියා බුද්ධ ආගමට හිතැතිව කටයුතු කිරීම නිසා අරිට්ටකේ වෙඬු හින්දු පූජකයා වීරසුන්දර බණ්ඩාර ගැන දැඩි කේන්තියකින් තමයි හිටියේ. ඒක නිසා අරිට්ටකේ වෙඬු බ්‍රාහ්මණයා සීතාවක රාජසිංහ රජුට කේලම් කියලා වීරසුන්දර බණ්ඩාරයි සීතාවක රාජසිංහ රජතුමායි අතර තිබ්බ හොඳ හිත පළුදු කළා. අරිට්ටකේ වෙඬුගේ කේලම් මහපු රාජසිංහ රජතුමා ගොලෑබොක්ක වීදිය කියන ස්ථානයේ හදපු බොරු වලකට දාලා වීරසුන්දර බණ්ඩාර කියන මේ වීර සෙනවියාව මරලා දානවා. ඒ කියන්නේ කොණප්පු බණ්ඩාරගේ පියා සීතාවක රාජසිංහ රජු විසින් මරලා දානවා. මේ සිදුවීමත් එක්ක තමයි කොණප්පු බණ්ඩාර කියන චරිතයේ යක්ෂාවේශයෙන් කරලියට එන්නේ. පියා වගේම දැඩි හිතක් තිබ්බ කොණප්පු බණ්ඩාරත් බුද්ධ ආගම රැකගන්න සටන් කළා. තමන්ගේ පියාගේ ඝාතනය නිසා කොණප්පු බණ්ඩාර සීතාවක රාජසිංහ රජු ගැන හිටියේ දැඩි වෛරයකින්. ජනතාවත් භික්ෂූන් වහන්සේලාත් මේ කොණප්පු බණ්ඩාර රැකගන්න ගොඩක් උත්සාහ කළා. සීතාවක රාජසිංහ රජතුමා කොණප්පු බණ්ඩාරගේ හිස ගෙනත් දෙන අයෙක් ඉන්නවනම් ඔහුට බොහෝ තෑගි පවා ලබා දෙන බව ප්‍රකාශ කළත්
කවුරුත් පොනප්පු බණ්ඩාර පාවා දුන්නේ නැහැ. පොනප්පු බණ්ඩාරට සමාන පෙනුම ඇති වෙනත් අය රාජසිංහ රජතුමාට බාර දුන්නා. ඒත් පස්සේ උඩරට මිනිස්සු Taman රැවට්ටෝ බව දැනගත්ත සීතාවක රාජසිංහ රජුරෝ තවත් කෝප වෙලා පොනප්පු බණ්ඩාරව හොයමින් මුළු උඩරටම ගිනිබත් කළාලු. මේ අතරතුර කාලයේදී රාජසිංහ රජතුමා විසින් පොනප්පු බණ්ඩාරට පණිවිඩයක් යවනවා ඔබේ පියාට වුණු දෙය මතක නම් වහාම යටත් වෙන්න කියලා. ඒත් ඒකට පෙරලා පිළිතුරු දීපු පොනප්පු බණ්ඩාර පණිවිඩයක් යවනවා තමන්ගේ පියා මැරුව ඵලය ගන්නාතුරු සටනත් හරින්නේ නැහැ කියලා. ඊට පස්සේ පොනප්පු බණ්ඩාර සල්ලප්පු කියන මිතුරත් එක්ක පලා ගිහින් පෘතුගීසීන්ට එකතු වෙනවා. පෘතුගීසීන්ට එකතු වෙච්ච පොනප්පු බණ්ඩාර ඩොන් ජෝන් කියන නමින් බෞතිස්ම කරනවා. එතෙන් පටන් පොනප්පු බණ්ඩාර ඩොන් ජෝන් බවට පත් වෙනවා. කාලයක් යද්දී ඩොන් ජෝන් එහෙමත් නැත්නම් පොනප්පු බණ්ඩාර සල්ලප්පු සමග ගැටුමක් ඇති කරගෙන සල්ලප්පුව මරලා දානවා. ඒකට දඬුවමක් විදිහට ඩොන් ජෝන් එහෙමත් නැත්නම් පොනප්පු බණ්ඩාර පෘතුගීසීන් විසින් ගෝවට පිටුවහල් කරනවා. එහිදී ගජබාහු කියන උද්දච්ච සටන්කරුවෙක් එහි ඉඳපු සියලු දෙනාටම Taman එක්ක කඩ සටනට එන්න කියලා අණ කරනවා. ඒත් කවුරුත් ඒ සටනට ඉදිරිපත් වුණේ නැහැ. ඒත් ඩොන් ජෝන් එහෙමත් නැත්නම් පොනප්පු බණ්ඩාර ඔහු සමග සටනට ඉදිරිපත් වෙලා ගජබාහු කියන උද්දච්ච සටන්කරුවා මරා දානවා. ඒ සිදුවීමත් එක්ක පෘතුගීසි නායකයා පොනප්පු බණ්ඩාර ගැන පැහැදීමට පත් වෙනවා. ඊට පස්සේ පෘතුගීසීන් පොනප්පු බණ්ඩාරයි යමසිංහ බණ්ඩාරයි යටතේ සේනාවක් ලංකාවට එවනවා උඩරට අල්ලාගන්න හිතාගෙන. ඉතින් යමසිංහ බණ්ඩාර තමයි ඩොන් පිලිප් කියලා හඳුන්වන්නේ. කොහොම හරි මොවුන් දෙන්න පෘතුගීසි සේනාවත් එක්ක ඇවිත් උඩරට රාජධානිය පහසුවෙන් අල්ලගන්නවා. ඊට පස්සේ පෘතුගීසීන් යමසිංහ බණ්ඩාර උඩරට රජු බවට පත් කරනවා. ඒත් ටික කාලෙකින් යමසිංහ බණ්ඩාර මරණයට පත් වෙනවා. ඊට පස්සේ යමසිංහ බණ්ඩාරගේ කුඩා වයසේ සිටි පුතාව පෘතුගීසීන් විසින් රජ කරවන්න හදනවා. එහෙම කරන්නේ පෘතුගීසීන්ට වාසි ලබා ගන්න. ඒ කාලයේදී පෘතුගීසි හේවායන්ගේ හිංසාකාරී ක්‍රියා නිසා උඩරට ජනතාව දැඩි පීඩනයෙන් තමයි හිටියේ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත ඩොන් ජෝන් එහෙමත් නැත්නම් පොනප්පු බණ්ඩාර උපායශීලීව 1592 වසරේදී උඩරට රාජ්‍යත්වයට පත් වෙනවා. ඒ පළවෙනි විමලධර්ම සූරිය නමින්. ඉතින් පළමු වන විමලධර්ම සූරිය රජු කුසුමාසන දේවිය විවාහ කරගනිමින් තමන්ගේ රාජ්‍යත්වයේ නීත්‍යානුකූල බව තහවුරු කරගන්නවා. ඒ වගේම උඩරටට අලුත් රජ පෙළපතක ආරම්භයක් ලබා දෙනවා. සීතාවක රාජසිංහ රජතුමා හින්දු ආගම වැළඳගෙන බුද්ධ ආගම විනාශ කරමින් සිටි නිසා උඩරට ජනතාව ඔහු සමග උරණව තමයි හිටියේ. විමලධර්ම සූරිය රජු බුද්ධ ආගමට ලැබිව කටයුතු කළා. ඒක නිසා උඩරට වැසියන් වීර සුන්දර බණ්ඩාර සෙනවියාගේ පුත්‍රයාට ඒ කියන්නේ මේ විමලධර්ම සූරිය රජුට සිය සහයෝගය ලබා දුන්නා. එදා සීතාවක ඉඳන් ආපු සීතාවක රාජසිංහගේ හමුදාවත් උඩරට ඉඳන් ආපු විමලධර්ම සූරිය රජුගේ හමුදාවත් ගණේ තැන්න කියන ස්ථානයේදී හමු වෙනවා. එතනදී ඇතිවුණු පිහිසුණු සටනින් විමලධර්ම සූරිය රජුගේ සේනාවට ජය හිමි වෙනවා. රණශූරයෙකු විදිහට ප්‍රසිද්ධව හිටපු සීතාවක රාජසිංහ රජතුමා විමලධර්ම සූරිය රජුගේ අතින් පරාජයට පත් වෙනවා. පරාජයෙන් පස්සේ සීතාවක රාජසිංහ රජු පලා යන අවස්ථාවේ තෙතන්ගොඩ වනයේදී උණ කටුවක් වෙනවා. ඒ නිසා ඇතිවුණු තුවාලය නිසාම සීතාවක රාජසිංහ කියන චරිතය මරණයට පත් වෙනවා. මේ සටනින් පස්සේ සිංහලයන්ගේ පක්ෂපාතීත්වය වැඩි වශයෙන් විමලධර්ම සූරිය රජුට ලැබෙනවා. මෙතුමා රජකම් කරපු වසර 12 ඇතුළත සාර්ථකව රාජධානිය පාලනය කළා කියලා සඳහන් වෙනවා. මෙතුමාගේ කාලයේදී තමයි 1594 දන්තුරේ සටන සිදු වුණේ. ඒ වගේම 1602 බලන සටන සිදු වුණේ.
ඉතින් මේ අති විකිසුණු සටන් දෙකම ජයග්‍රහණය කරන්න සේනා මෙහෙයවනු ලැබුවේ මේ පළමු වන විමල ධර්මසූරිය රජු. එම නිසා මේ රජතුමා සිංහලයන් අතර වීරයෙකු බවට පත් වුණා. පළමුවෙනි විමල ධර්මසූරිය රජතුමා විශාල ශාසනික සේවාවන් රැසක් සිදු කරලා තියෙනවා. ලංකාවේ නැවතිලා තිබ්බ උපසම්පදා කර්මය බුරුම භික්ෂූන් වහන්සේලා ගෙන්වලා නැවත ඇති කරන්නෙත් මෙතුමාගේ කාලයේ. ඒ වගේම ලංකා තිලකය, කඩලාදෙණිය වැනි විහාරස්ථාන අලුත් වැඩියා කිරීම, දෙල්ගමුව විහාරයේ පුරහන් ගලක් තුළ සංගවලා තිබිච්ච දළදා වහන්සේ උඩරටට වැඩම කරවලා තැන්පත් කිරීම ඒ අතර සුවිශේෂී වෙනවා. නමුත් විමල ධර්මසූරිය රජතුමාට දිගු කලක් පාලන කටයුතු කරගෙන යන්නට හැකි වුණේ නම් නැහැ. මෙතුමා 1604 වසරේ මේ මාසයේදී වැළඳුන උණ රෝගයක් නිසා තදබල විදිහට රෝගාතුර වෙනවා. කිසිම ජීවකයෙකුට රජතුමාව සුවපත් කරන්න බැරි වෙනවා. එම නිසා 39 හැවිරිදිවියේ පසුබුණු පළමුවන විමල ධර්මසූරිය කියන වික්‍රමාන්විත චරිතය සදහටම දෙනෙක් පියා ගන්නවා. වීර සිංහල රජ කෙනෙක් විදිහට මෙතුමා ගැන කතා කරන්නට තවත් බොහෝ දේවල් තියෙනවා. ලංකා ඉතිහාසයේ ලියවුණු ශ්‍රේෂ්ඨ රාජ්‍ය නාමාවලිය අතරින් පළමුවෙනි විමල ධර්මසූරිය නාමය එක් සුවිශේෂී සම්දිස්ථානයක් කිව්වොත් හරියටම හරි.